ජාතික නිවාස සංවර්ධන අධිකාරී සාමාන්‍ය අධිකාරීතුමාට යොමු වෙන්නම් මේ ඒ පිළිබඳ වහන්න 2025 වර්ෂයේ ව්‍යාපෘති සහ ඒ සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු. 2025 වර්ෂයේ ගත්තොත් අර මෙතුමේ කිව්වා වගේ නිවාස සංවර්ධන අධිකාරිය මේ වෙනකොට අපිට වෙන් වෙලා තියෙච්ච ප්‍රතිපාදන වලින් 99%ක් අපි අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට අපි ගෙවල් 14000කට කිට්ටු වෙන්න සම්පූර්ණ ව්‍යාපෘති වල එකතු 14000කට කිට්ටු වෙන්න. ඒ කියන්නේ තිබිච්ච නිවාසයි වැඩි දියුණු කරන් තිබිච්ච නිවාසයි අලුතෙන් හදපු නිවාසයි සියලුම දේවල් වලට 14000ක විතර ගානකට අපි අවශ්‍ය ප්‍රතිපාදන සපයලා දැන් ඒක අවසන් කරගෙන යනවා. 99%ක් දැන් ඉවරයි. මොකද අපිට අර ඔබතුමා ඇහුවා මොකද්ද පැමිණි බාධකේ කියලා. ඇත්තටම අර රටටම බාධකේ අපිට බලපෑවා දිත්තා සුලිකුණාටුවත් එක්ක. ඒ කියන්නේ එතන මාස ගානක ඒතාපු ගැටලුවත් සමග අපි පොඩ්ඩක් ප්‍රමාද වුණා. මොකද නොවැම්බර් සහ දෙසැම්බර් වල මාස දෙකක විතර නොවැම්බර් මාසයේ වගේ වෙද්දී කොපමණ ව්‍යාපෘති සංඛ්‍යාවක් අවසන් වෙලා තිබුණා. එතකොට අපි ගෙවල් ඉවර කරලා තිබුණා 9000කට පමණ කිට්ටු වෙන්නේ. වසරේ ඉලක්කය බවට පත් වුණේ මුලදී. වසරේ ඉලක්කය බවට අපිට පත් වෙලා තිබුණේ ගෙවල් 9200ක් විතර. අපි ඒ ඉලක්කය සපුරලා තියෙනවා මේ වෙනකොට. නමුත් ඒක අර වැඩි දියුණු කිරීම එහෙම ටිකත් එක්ක තමයි මම කිව්වේ 14000කට විතර කිට්ටු වෙන්න අපි අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. ඒක විවිධ වැඩසටහන් වලින් අපි ගිහින් තියෙනවා. ඒ කියන්නේ විවිධ වැඩසටහන් වලින් කියන්නේ අපි රජයෙන් දෙන ආධාර මගින් දීලා තියෙනවා ලක්ෂ 10 වැඩසටහන හැම එක ගමකට එක ගයක් වශයෙන් තමන්ගේම තන ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේම ඊට පස්සේ තව අපි දීලා තියෙනවා වෙනත් කාලවල පටන් ගත්ත භාගයට නිම කරපු නිවාස සම්පූර්ණයෙන්ම නිව කළා ඒවා ජනතාවගේ පවුල්වල අවශ්‍යතා ඉෂ්ට කරගන්නේ අවශ්‍යතාව අපි සපුරලා තියෙනවා 2025 වසරේ. ඒ වගේම අපි සෙවන ආධාරය යටතේ අපි දීලා තියෙනවා පවුල් කිහිපයකට. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ ඉතාමත්ම දුගී දුප්පත් ජනතාවට ඒ සෙවන ආධාරය යටතේත් අපි ඒ නිවාස අවස්ථාවේ 2025 සපුරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා.